තියෙනවා කෝපකාකාරී ශාන්ති කර්ම කියන්නේ ඒක වෙනම එකක් නේ. ඒක වෙනම රටාවක්. ඒකේ අන්තර්ගතය ගත්තාම විවිධ පෙළපාලේ එතකොට ඒකේ ගායනා ගත්තාම සන්න සැහැලි ඊට පස්සේ අනාගතාත්මක කවි ඒ කියන්නේ කාල් කියන බැරි කවි පද ඊළඟට කාල භාවිතා කරන ඒවා ඊළඟට බෙද වාදන වලට මෙහි වුණ ආවේනික අංග සහ ගායනා රහිත දීර්ඝ පද සහිත ශාස්ත්‍රීය පද සහිත රටුන් තියෙනවා. ඒක හරි දීර්ඝයි. ඒ කියන්නේ ඒ වට්ටම් කියලා කියන පද කොටස් ගොඩාක් තියෙනවා. ඉතින් ඒවා හැම එකක්ම මේ මතකයේ තබාගෙන නටන්න ඕනේ. මතකයේ තියෙන්න ඕනේ. නටන නැටුවා නටන මතකයේ තියෙනවා වගේ වාදකයාට වාදනය කරන්නේම මතක තියෙන්න ඕනේ. වාදකයාට මේ පද කොටස් ගන්න නැත්නම් වාදනය කරන්න කවදාවත් ගහන්න බෑ. ඒ ශාස්ත්‍රීය පද මතක තියෙන්න ඕනේ. එතකොට එහෙමත් නෙමෙයි මේ පද එක එක මහානුවර සතර කෝරළය සත් කෝරළය කියන ගත්තහම එකම දේ පද වෙනස්. පද වෙනස්. එකම රටුන් අංගය ගත්තහම ඒකට පද වාදනය කරන විදි වෙනස්. ඒ වගේම තමයි අපේ නුවර සම්ප්‍රදාය ගත්තොත් එහෙම අපේ එක එක ගුරුකුල වල අපේ ගුරු පරම්පරාවල විදිනෝ වෙනස්කම් තියෙනවා. සමහරට ඒ නටන පද ඒක මෙතුමාගේ පරම්පරාවේ එකම දේ නටන්නේ නැහැ. හැබැයි සමානකම් තිබ්බට පදවල වෙනස්කම් තියෙනවා. වෙනස්. නටන ආකාරය වෙනස්. ඒක අනන්තයෙන්ම මහානුවර නටනකොට බෙර වාදනයේ වෙනම රහක් තියෙනවා වෙනම විදියක්. ඒ කියන්නේ සාමාන්‍ය ගත්තොත් මහනුවර බෙර වාදනයේදී මේ දොම් පැත්ත භාවිතා කරනවා වැඩි බේස් එක. ඒ වගේම ලොකුවට ගොඩාක් පෙරළුම් ගන්න අවශ්‍ය තැනදී ගහනවා. ඒ වගේ බෙරවල තියෙන අපට ගැඹුරු බර ගතිය. නැටුම් වලත් ඒ බර ගතිය තියෙනවා. අස්තපාද වලත් ඒ භාවිතාවෙත් තියෙනවා. ඉතින් කුණෑගල පැත්තට යනකොට මේක පොඩක් වෙනස් වෙලා වේගවත් නැටුමකට ගිහිල්ලා උතර පොඩක් පෙරළුම් වැඩි වෙලා තියෙනවා නැටුම් බෙරවල. කැරකිලි වැඩි, පැලුම් වැඩි. අන්න ඒ වගේ දේවල් කුණෑගල නැටුමේ තියෙනවා. ඉතින් සතර කෝරළේ එනකොට සතර කෝරළේ නැටුම්වලදී මේක සම්මිශ්‍රණයක් විදිහට ගන්න පුළුවන්. හැබැයි සතර කෝරළේ නැටුම් වල පද පැහැදිලි හොඳයි. මේ හස්ත භාවිතය කියන්නේ ලොකුට නිකන් කියන්නේ හැලකිලිමත් වෙලා තිබ්බට නුවරතරම් ඒ හස්තපාද භාවිතාවේ පිළිබඳ පොඩි වෙනස්කම් තියෙනවා. ඒකනේ පද පැහැදිලි හොඳයි ලස්සන කරාට මේ අත්තර නටනයේදී පොඩි මේ නුවර ඊට වඩා වේරියේෂන් එක වැඩි. ඒ කියන්නේ වැඩ කැලි වැඩි නැත්නම්. අපි දෙන්නම නැටුවොත් එහෙම අමුණුගම අපි නටන ශෛලියයි මෙතුමාගේ ශෛලියයි එකම එක නැටුවක් අපි දෙනවා නම් දෙකක්. මට නටන්න බෑ මෙයාගේ ස්ටයිල් එක, එයා නටන්න බෑ මගේ ස්ටයිල් එක. අපිත් දෙකක්. ඒක ඕනතරම් කියලා නටනකොට මේ අමුණුගමින් ඉගෙන ගත්තා, මේ පිටපදිනින් ඉගෙන ගත්තා, මෙයා ඉහළවලින් ඉගෙන ගත්තේ කියන ලක්ෂණේ තියෙනවා. ඒක නැටුම ගැන දන්නේ කෙනාට ටග්ගල අඳුරට කියන්න පුළුවන් මෙයා මේ මෙහෙම එකෙන් නටන කෙනෙක්ද කියලා. වෙනස තියෙනවා. ඔව් ඒක තමයි මම හස්තපාද කියන්න ඕනේ ක්‍රමවේදයක් පවතිනවාද? නෑ මෙහෙමයි. දැන් ඒක හරියටම මෙහෙම තියන්න ඕන කියන එක ඇත්තටම කියන්නේ නටනකොට තියනවා මේ හරියට තියා ගන්නව දැන් මොකද කියන තියෙනවා. හරියට නැටුම් හරියට තියෙනවා. ඔව්. ඒ කියන්නේ ඕනස මට්ටම තියා ගන්න ඕනේ මේ එහෙම තියෙනවා. නමුත් සමහරක් ෆිලිපීන් අප ඉන්නවා සාරාකර කට්ටිය අත්තමරක් ගන්න නැතුව වෙනකන් අද්දේ ඒ මේකනේ ඒකේ පාරම්පරික ස්ටයිල් එක වෙනස්. ඒ නමුත් ඒක වැරදි කියන්නේ කාටවත් අමාරුයි. නමුත් අපි දැන් වේදිකානන්තය යනකොට තමයි අපි කියන්නේ මේක අත මෙතන තිබ්බොත් හොඳයි. අපි බලන්නේ ඒක විෂුවල් කියන්නේ ඉදිරියට බලනවා එළියට ඇවිල්ලා බලනවා මේක මෙහෙම තිබ්බොත් හොඳයි. අත ඉස්සුනොත් හොඳයි. අත මෙහෙම තිබ්බොත් හොඳයි. අපි නමුත් මේ හස්ත අපි කංකාරයේදී නොගන්නවනේ ගන්නවා. හැබැයි පොඩක් වෙනස්. අර එතුමා කිව්වා වගේ එකම කවිය අවස්ථානුකූලව වෙන්නවා. වෙන්නවා. ඉතින් ඒ වගේ නටුමක් වෙන්නවා. ඒ නිසා අපි අර කියන්නේ Google බලන්න. ආ ඒක බලන්න. මොකද පොරන් මොකද? මොකද? ඔව් මොකද පොරන්?
ගන්න උදේවරු කරන්නේ පරිපාලනය මොනවද වෙන අපට හරි අල්ලලා දෙන්න අපි එක තාලයක් නටන්නම් මේ කොහොඹකංකාරී තියෙන කෝල් මුර කියලා. ඒක ඉරුගල් බණ්ඩාල කෝල් මුර පවි කීපයක් අපි නටන්නම් එකම මාත්‍රේ අපි නටනවා. ඉතින් බලන්න ඒක පොඩි වෙනස්කම් තියෙනවා. හරි. මේක අපි එක නාද මාලාවක් විතරක් ගන්න. තම් දෙන අන තම් දෙනා තම් දෙනා නා තනෙන අන තම් දෙනා තම් දෙනා ගහන්න ඕන. අපි අර කියන්නේ ඒකයි නැට්ටුවාට වෙර නැතුව පබර බන්දිති උඩ පළමු සීමාලේ වක්ති පූජති දේවි යන්ත දෙවේ විලේ මලට එන පබරි දුවාලේ ඉරුගල් බණ්ඩර නොති දයාලේ ඒක